ඉතින් සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද SL එක YouTube channel එකේ තවතවත් brand new episode එකක ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ වෙනද කියනවා වගේ ඔයාලට මේ විදිහේ thumbnail එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම title එකෙන් බලා ගන්න පුළුවන්. අපි අද මොනවා ගැනද කතා කරන්න යන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක්ට උමනා කරන දෙයක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. මොකද මම කරගෙන ඇවිල්ලා නවත්තපු දෙයක් ගැන තමයි මම මේක කතා කරන්න හදන්නේ. Photoshop course. එහෙම නැත්නම් Photoshop. Photoshop කියන්නේ මොකද්ද? graphic design කියන්නේ මොකද්ද? සහ Photoshop එකෙන් අපිට කොච්චර දේවල් කරගන්න පුළුවන්ද සහ මොනවද එකෙන් කරගන්න පුළුවන් දේවල් අද වීඩියෝ එකෙන් කතා කරනවා. මම ඉස්සෙල්ලාම කරා Photoshop tutorial දෙකක් කරලා තියෙනවා. ඉතින් මේ තුන්වෙනි tutorial එක ඉතින් බලපු නැති කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන් මේ උඩින් tag එකක් වටේ ඒකට ගිහිල්ලා ඔයා මේ වීඩියෝ එක හරියට බලලා මේ වීඩියෝ එකට එන්න. ඉතින් අපි අද ඉඳන් හරියටම lessons ටික cover කරනවා. හරි. ඔයාලට playlist එකේ බලා ගන්න බැරි වුණොත් ඔයාලට courses කියලා වෙනම tab එකක් open වෙලා ඇති. ඒ courses එකට ගියාට පස්සේ Photoshop කියන එකට ගියාට පස්සේ ඔයාලට එතනින් පල්ලයට පිළිවෙලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි අද කතා කරන්න යන දේ සහ course එකේ උමනා කරන step by step ඔයාලට හැම වීඩියෝ එකක්ම බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි වැඩි විස්තර කතා කරන්න නැතුව අපි යමු වීඩියෝ එකට යන්න කලින් අපි අද මොකක් ගැනද කතා කරන්න යන්නේ? අපි අද කතා කරන්න යන්නේ layers ගැන. Photoshop එකේ layers කියන්නේ මොකක්ද? මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න layer එකක් කියන්නේ මොකක්ද කියලා. අපි layer එක පාවිච්චි කරන්නේ අපි සාමාන්‍යයෙන් ඔයා හිතන්න පින්තූරයක් තියෙනවා. පින්තූරයේ උඩින් මොකක් හරි තෙල් කොලයක් හරි අපිට transparent වෙන දෙයක් අපි දානවා ඒක උඩින්. දැම්මම පස්සේ ඔයා මෙතනින් ඔයාට මේකෙදි පේන්නේ ඔයාට පින්තූරයක් තමයි. ඒක උඩින් ඔයා transparency මොකක් හරි කොලයක් ඉටි කොලයක් හරි එකක් දානවා. දැම්මම පස්සේ ඔයා මේ ඔරිජිනල් ෆොටෝ එකකින් නැතුව ඔයා මේ transparency කොලේ උඩ ඔයා මොනවා හරි අඳිනවා. ඇඳලා පස්සේ ඔයාට උමනා වෙච්චහම මේ කොලය අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒ කොලේ ආයි දාන්න පුළුවන්. ඒ වගේම මේ කොලේ තියෙන දේවල් ඉටි කොලේ තියෙන දේවල් සමහරවිට මකන්න පුළුවන්. එතකොට මේ ඔරිජිනල් ෆොටෝ එකට කිසිම දෙයක් වෙන්නේ නැති වෙන්න ඔයාට ඒ දේවල් කරලා අයින් කරලා දාන්න පුළුවන්. සහ ඔයාට තව ඇඩ් කරන්න ඕන දේවල් තියෙනවා නම් ඔයාට තව මේ ලේයර් එක උඩට ඇඩ් කරන්න පුළුවන්. මොකද මේ ලේයර් එකත් යටින් පේන මොකද මේක ට්‍රාන්ස්පරන්සි ලේයර් එකක්. ඒ ලේයර් එක පේන හින්දා අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඇඩ් කරන්න තියෙන දේවල් රිමූව් කරගන්න මේ හැකියාවක් තියෙනවා. මේ ලේයර් එක නැතුව ඔයා මේ පින්තූරය උඩම ඔයා අඳිනවා මොනවා හරි. ඒක ඇඳලා පස්සේ ඔයාට ආයි මැකුවට පස්සේ ඔයාගේ පින්තූරෙත් එක්කම තමයි ඒ අදාළ තැන මැකිලා යන්නේ. ඉතින් මම මොකක් ගැනද කතා කරේ කියලා අපි PC එකට ගිහලා බලමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු PC එකට. ඉතින් guys අපි එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. අපි එහෙනම් ඉස්සෙල්ලා Photoshop open කරගමු. මේ විදිහට Photoshop එකට ආවට පස්සේ ඔයාලට බලන්න මම මේ විදිහේ Photoshop open කරගෙන හිටියේ. හරි. මේ විදිහට ආවට පස්සේ ඔයාලට මෙතනින් Photoshop එකේ ඔයාලට කැමති ෆොටෝ එකක් open කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. හරිද? මම අද කියලා දෙන්න යන්නේ මොකද්ද මේ layer එකක් කියන්නේ කියලා. හරි. මොන හරි ගැටලු වෙනවා අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාගෙන යන්න. ඒ හැම එකකම මම අනිවාර්යෙන් reply හෝ එහෙම නැත්නම් reply video එකක් මම අනිවාර්යෙන් අරන් එනවා. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි ටක් ගාලා බලමු මොකද්ද මේ layer එකක් කියන්නේ කියලා. දකුණු අත පැත්තේ යටටම ආවට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන පොඩි කොලේක වගේ කේස් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒක චුට්ටක් වෙලා ගියාට පස්සේ create a new layer කියන එකක් බලා ගන්න පුළුවන්. ඒක ඔයා ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙතනින් බලා ගැනීම හැකියාවක් තියෙනවා. layer කියන එකක් මෙතනින් අපිට highlight කරලා පෙන්වනවා. මේ layer panel එක නැත්තම් ඔයාලා මොකද්ද කරන්න ඕනේ? මෙතනට ගියා Windows එතනින් පල්ලෙහාට ආවා. මෙතන layers කියන එක ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ layer panel එක බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඔයාගේ මේ අඤ්ඤම් වෙලා නම් මේ ඔයාගේ workspace එක ඔයාලට පුළුවන් Windows වලට ගියා. මෙතනින් workspace ගියා. මෙතනින් ඔයාලට reset essential කියන එක දුන්නාට පස්සේ ඔයාට මුලදී තිබ්බ විදිය default විදිය ඔයාට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට මේ ටික එහෙට මෙහෙට කරලා ඔයාට හදා ගන්න පුළුවන්. ඒ දේවල් ඔයා කරගන්න ඕනේ. මම දැන් ඉස්සෙල්ලම ඔයාලට පෙන්නන්නම්. මම අර ඉස්සෙල්ලා කිව්ව දේ. මේ තියෙන ඔරිජිනල් ෆොටෝ එක. මම මේ ඔරිජිනල් ෆොටෝ එක උඩ මොනවා හරි අඳින්නම්. ඔයාට බලා ගන්න පුළුවන්. මම මෙතනින් මේක සිලෙක්ට් කරන්න ඕනේ. මේක සිලෙක්ට් කරලා මම මෙතනින් අඳිනවා නිකන් කාක්කෝ දෙන්නෙක්. හරි. දැන් මේ කාක්කා තියලා මම මේ කාක්කා අයින් කරනවා. මේ කාක්කෙක් වගේ වෙන්නේ ඒකට කරන්න දෙයක් නෑ. මම පොඩි අයිඩියා එකක් දෙන්නේ. මේ ඉන්නේ කාක්කා මම අයින් ගන්න ඕනේ මේ කාක්කා තියලා. හරි. එහෙනම් සරලව ඔයාලා හිතන්නකෝ හරි. ඔක ඉරේස් කරලා දාමු කේස් එකක් නෑ. අපි ඉරේස් කරලා බලමු. හරි. අම්මෝට සිටි. මොකක්ද ඒ උනේ? ඔයාගේ ඔරිජිනල් ෆොටෝ එකට ඩැමේජ් එකක් වෙලා ඔයාගේ කාක්කත් අයින් වෙලා ගියා. හරි. එතකොට ඔයාලට මේක මෙහෙම සේව් කරන්න බෑ. සමහර කට්ටිය දෙනවා සමහර කට්ටිය හිතනවා මේක රිකවර් කරන්න පුළුවන් කියලා. ඔය ඉතින් control Z ගහලා ආපස්සට ගන්න පුළුවන්. හැබැයි ඒක ඒ විදිහට සේව් කරන්න බෑ. එහෙම වුණොත් ඔයාගේ ෆොටෝ එක මේ විදිහටම තමයි එළියට එක්ස්පෝර්ට් වෙලා ඉන්නේ. ඉතින් ඔයාට දැන් මේකක් තියලා ඔයාට මේකක් අයින් කරගන්න ඕන නම් අන්න ඒ දේවල් වලට අපිට අනිවාර්යෙන් layer එකක් ඕන වෙනවා. හරි. මම මෙතනින් ආපස්සට යනවා. control Z ගිහුවට පස්සේ මේ විදිහට ඔයා කරපු දෙයක් ආපස්සට undo කරගන්න මේ හැකියාවක් තියෙනවා. හරි. දැන් අපි බලමු අපි අර ඉස්සල්ලාම create කරගත්ත layer එක උඩ click කරලා එතනින් මොකද්ද වෙන්නේ කියලා මම ඒ විදිහටම මේකෙත් කාක්කු දෙන්නෙක් වදිනවා. හරි. මට මේ කාක්ක තියලා මට මේ කාක්ක අයින් කරන්න ඕනේ.
හැම වෙලේම බලනවා ඉතින් මේක තියලායි මේක අයින් කරන්න දෙන්නේ කියලා. නෑ මම මේක සුට්ටක් කැතර අඳින්නේ මේකත් ලස්සන නෑ කතයි. ඒකට මට මේක අයින් කරගන්න ඕනේ. දැන් අපි බලමු කෙලිම ඉරේස් කරලා මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. මම ඉරේස් එක පොඩ ලොකු පොඩි කරගන්න ඔයාලා මේ විදිහට මම හිතන්නේ දන්නවා. ඉරේස් එක ක්ලික් කරලා රයිට් ක්ලික් ඕල්ට් එක ඔබාගෙන රයිට් ක්ලික් එක ඔබලා මවුස් එක එහෙට මෙහෙට කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේක රීසයිස් වෙනවා. හරි. මම මේක මේ විදිහට ඩිලීට් කරලා දානවා. හරි. මම මේක මේකට පස්සේ ෆොටෝ එකට කිසිම හානියක් වෙන්නේ නැතුව ඔයාගේ මේක අක්කා ඉඳලා මේක අක්කා ඉඳලා ගියා. හරි. දැන් ඔයාලට දල අදහසක් එනවා මොකද්ද මේ ප්ලේ එකකින් වෙන්නේ කියලා. හරි. මටත් එක්ස්ප්ලেইন කරගන්න ඕනේ ඒකම තමයි. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම අලුත් වීඩියෝ සහ මේ කෝස් එකේ වරණක ඔයාලට බලා ගැනීම හැකියාවක් තියෙනවා. වීඩියෝ එක දැන් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. මොනවාරි නොතේරෙන තැනක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේ වෙද්දි මේ කියපු හැමදේම මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොකක්ද ලේ එකක් කියන්නේ කියන දේ අයිඩියා එක ඔයාලට දෙන්න ඕන හින්දා තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ ඊළඟ වීඩියෝ එක මොකක්ද ඕනද කියලා. මම මේ කෝස් එක මේ දිගටම කරගෙන යනවා. මේ දේ සරලව හැමෝටම තේරෙන විදිහට මම මේ කියලා දුන්නේ. එහෙනම් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් තවත් අයට බලන්න ෂෙයා කරන්න. සියලු දෙනාටම ස්තුතියි කියන ගමන් මම අද මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි.